ඌ බලන්න කැනඩාවේ ඉඳලා කට්ටිය ආවා මෙලඟදී. එහෙමද? ඔව් වීඩියෝ එක මේ වයිරල් වෙලා ඇත දාලා තියෙන ගහකට කියලා මෙයා තල්ලු කරන වීඩියෝ එකක් මෙහෙන් දාලා අර කරුවල ගහක් මේක? කලුවර ගහ. කලුවර මේක හැම මේ අන්ඩර් ප්ලාස් කරනවා කියලා කියන යටි වගා ඉවත් කරන පාර දෙපැත්ත සත්තු බේර. මේක තමයි අවුරුද්දකට සැරයක් කරන වැඩක්. දෙපැත්තට මීටර 15 කරනවා නේ. ඔව්. ඒකේ පේන්න උඩ පිට. ඔව් ඒක තමයි ඈත අපි සත්තු බලන්න පුළුවන්. එනවා. ඒක අපි කවන්නේ කැලේ ඉන්නේ. ඒකට කැලයක් වන්නේ. ඒ වගේ සුදු පහක් ඒ රටවල. අඩු ගහක් වෙන්නවා පුරුවන් මේ ජීවිත රාජ අධික සීතල අධික කුලිකුමාර වන. යන්නේ නෑ. ඔව් එතකොට පානියම. ලොකු ගහක් තියෙනවා ඉස්සරහ. මේ ගහ දන්නවද? මේක හැම ගහ. හැම කියන්නේ ඔව් මේකේ රාටත් ඔක්සිජන් ඉපදෙනවා දවල්ට ඔක්සිජන් ඉපදෙනවා. ඔව්. ඒක තමයි විශේෂත්වය. ආකතර යම ගාලා. මේ මම මේ දියලා බගාගේ ඉන්න වලකින් එන්නකොට පොඩි කට්ට තමයි වඩා කරලා ගන්න. ඔව් නේ. ඔව්. ලස්සන බලන්න ඔය ගහේ. අවුදාව සුත්තුල ගන්න බගල. ලංකාවට එන්න බෑ. හරිද? ඊපස්සේ ඕක ජාන අරන් ගිහලා ජපානයේ හදනවා ඔකට ටැබ්ලට් එකක්. දැන් පේටන්ට් එක තියෙන්නේ ජපානයේ. එහෙමද? කොතලහිණු ශාකයේ මේ ලංකාවට ආවේනිකයි. එතන දැන් මොකක් හරි අපි කොතලහිණු ශාකයේ ලංකාවට ආවේනික වුණාට මොකක් හරි නිෂ්පාදනයක් කරනවා ජපානයේ අවසර ගන්නවා. ලංකාවේ තිබ්බා. ලංකාවේ මේකේ ජාන අරන් ගිහලා උන් මේ හදලා ඒ ටැබ්ලට් එක. ඔව් නේ. ඒ ටැබ්ලට් එක මොනවටද ගන්නෙ? ඩයබටික්ස් වල. ඩයබටික් වල නේ. සීනි වලද? සීනි වල නේ. ඔව් සීනි වලට මේක බොනවනේ මේක මේ ඔය කියන්නේ ලොකු වැල් තියෙනවා. ඒ වගේ වංගිටි වගේ මේ මෙව කරලා වෙලා ඒකට වතුර දාලා පුරවල වෙලා උදේ බොනවා ඒක කාටත් එක්ක සෙට් වෙනවා. සෙට් වෙන්නේ. යොග්ගොට් වගේ හදලා තියෙනවා. වතුර පුරවලා බල්ලෝ කියන ලංකාවට ආවේනික ගෝල්ඩන් ජැකෝල් කියන වර්ගය. එනවා. මාළු මැරිච්ච පා වෙලා එන ඊපස්සේ මුව පැටව කාවෝ මොනරු ගහන අඩු කරන ගොඩක් මේ මොන් රට ඉන්න විලෝපිකය තමයි හරිය. ගිහන් සතා වෙන පිරිමි සතු යනවා. තව එක්කෙනෙක් හිටියොත් එයා මැරුණොත් ආයෙත් වෙන පිරිමි සතෙක් යනවා. හැබැයි නාරි පිරිමි සතා ගෑනු සතා මැරුණොත් කවදාකවත් එයා වෙන ගෑනු සතෙක් ආශ්‍රය කරන්නේ නැහැ. ආශ්‍රය කරන්නේ. ජීවත් වෙනවා ෂොක් කළා මැරෙනවා. අපි වගේ. කොහෙද? අලි නෙමෙයි. ඔව්. වෙන්නල අපේ කුමාරත් ටික. මේතර මෙහෙර යන්න කොහෙද මෙහෙර යන්න කොහෙද? වැහි කාලේ මේක වතුර පිරෙනවද ගොඩක්? හරියට මම කොන්ක්‍රීට් එකේ කොන්ක්‍රීට් එක උඩ මට්ටමට ස්පීල් එකේ ස්පීල් ලෙවල් එක. අර කොන්ක්‍රීට් එක උඩ මට්ටමට නේ. ඔක තමයි කැම්පින් සයිට් එක. ඒ දැන් කාර් රෑට ඉන්නවනම් උතෙන් ඩයිලා ඔය ටිකේ ඉන්න පුළුවන් ඔක මැදනේ. ඔක දෙන්න ගන්න. අලියතට ඔය හරියට එන්නේ නැද්ද? කරදර ගන්න නැහැ. කරදර ගන්න නැද්ද? දෙනවන්නේ. මම එතන තියෙද්දි වගේ 13 දින කැම්පස් එකේ පොල් ටිකක් ආවා. අයිජෙට් වෑන් එක ඔය වෑන් එක උතන ගහලා ඔකෝට මේ බාබිකියු කරලා හිටියේ. අලියතර නැකත් ඉඳලා මම දැක්කම එක මඩ කිවිලා ඉන්නේ කියලා. හොඳේ. මම ආව තිබ්බේ තලිවෙලි තුනක් ඔකම. මම කෝ ඔක එනවා මේ මල්ලි මොකද කරන්න කියලා. මම බැලුවා එවන මොකද වතුර මේ හරියට තිබ්බා. පීනලාව එතනට එනකොට මම කෝ මේ පොඩක් නතර කරන්න අමාරුයි. බල පොඩ්ඩක් ආවොත් ඉස්සේ කියලා අර ගල්ට නගින්න කියලා කිව්වා. මම එතනට එනකොට මාඩම් කාටවට යනකොට ගැහුවා සිග්නල්. මේක වෙඩිල්ල. ගාපු ගමු පෑගුවානේ වෙඩිල්ල. සම්මරේ. ඔව් පත්තු වෙන්න කලින් පෑගුවා. ඒක ලොම් ආව ඒක මාත් පිටිපස්සෙන් ගියා වෑන් එකයි බාබිකියු නැගින් කොහොම කියලා ටොයිලට් එක ගන්න අතර පාන්දර 5 වෙනකම් ගාලා කියන්නේ කොතන ගාලටද නැහැ කි වෙන ගලක් තියෙනවද? ආ එතන ඒ ගාලට නේ.
හිටියනම් ගහනවනේ. ඔව්. ඉන්නේ දලපාරවල්නේ. දැන් සාමාන්‍ය මේ ඒරියා එකේ ඇතෙක් ඉන්නකොට ඌට ගහන්න පුළුවන් උඩින් උසේ ඌ දාලා ගහනවා. දැන් වෙන කොහෙන් හරි වෙන ඇතෙක් ආවා කියන්නකෝ ඊට වඩා උසයි නම් ඕ ඊට වඩා උසින් දල ගැහුවන් පස්සේ මේ ඒරියා එකේ ටෙරිටරි එකක් තියෙනවනේ යාට. එයාගේ නිජ භූමිය. ඊට පස්සේ ඕක අතහැරලා වෙන පැත්තකට යන්න බලන මොකද එයාට වඩා කෙනෙක් මෙහාට ආව කියලා දානවා. ආවා කියලා දැනගන්නේ. මේ තියෙන්නේ ඇත දාලා තියෙන දලපාර. මොනවාද ඔය කොළ? කැබැල්ල. කැබැල්ල කොළනේ. මේක එළවලුවක් විදිහට හදා ගන්න පුළුවන්. නේද? මේ ලොකු කැබැල්ල. මේ ලොගහ. අර ඉස්සරහට අර මේ වගේ නේ කැබල් කැබැල්ල. අර එහා පැත්තේ තියෙන ගහ එන විස ගහක්. කොයි ගහද? අර එහා පැත්තේ තියෙන පඳුරක් වගේ තියෙන අර ඉස්සරහ. අරකනේ. ඔව්. ඕකේ දර කොටුවක්වත් දාන්න උයන එළවලුවකට. ඒ තරම් විසයිද? ඔව්. ඕක වැලිකෝ. දැන් සතෙක් එහෙම කෑවොත් අලියෙක් එහෙම. එයාලට හානියක් නැහැ. හහ. සත්තු සාමාන්‍ය කන අඩුයි ඒවා. ඔයගේ වේලිච්ච දර කෑල්ලක් මේ විතර දැම්මත් බඩේ අමාරු වෙනවා. මෝරපුව ගන්න. ඔයා කඩලාගෙන දුන්නා ඒක ලස්සදී නේ කාලා පෙන්නන්න අපිට. මොන වගේ ටේස්ට් එකක් තියෙන්නේ? ඇඹුල්ද? සුට්ට කැඹුරසක්ක ගේනවා එහෙමද? අයිලා. ඔය ඈතින් අපිට පේන්නේ කුළු හරප්පට්ටියක්. කොහොමද දැන් ගමන කිව්වයි? ගමන කියන්නේ දැන් අපි දැන් ගිහිල්ලා හුරුලුවට ගිහිල්ලා ඔව්. ආපහු මේ පාරෙම හරවලා එනවා. ඔව්. හරවලා දැන් මේ අපිට දැන් අර පේන්නේ අර මේ හරිය අර ඉස්මත් නිකන් අර මීහරක් පට්ටිය වගේ කුළු හරක් ඔව්. පට්ටිය. ඔව්. කුළු හරක් පට්ටිය හරියෙන් අපි අතුල ආපහු කැලේට යනවා. මේ පැත්තෙන් ඇතුළට කැලේට යනවනේ. කැලේට යනවා. ඒ පැත්තේ කැලේ ඇතුළට ගිහලා අපි දැන් මෙහාට දැම්ම පාර තියෙනවනේ ප්‍රදා අපි අර කෙලින් පාරක් තිබිලා අපි මෙහාට හැරෙවුවනේ. ඔව්. උස්සපොළ මේකට හැරෙවුවනේ කැම්ප් සයිට් එකට. ඔව්. ආපහු දැන් එතනින් ආපහු දැන් අර ජයන්ති වලට යන පාරක් තියෙනවා. හා හා. ඒ ජයන්ති වලට යන පාරේ ගිහිල්ලා දැන් අපි අරයට ගිහිල්ලා ආවිලා හුරුලුවට ගිහින් ආවිලා හා. ආපහු ජයන්ති වලට යනවා. හා. ජයන්ති වලට ගිහිල්ලා අපි හෙත් යන්න පුළුවන් තරම් ගිහිල්ලා ඔව්. ආපහු එනවා. එනවනේ. සාමාන්‍යයෙන් මේ ටුවර් එකක් යන්න කවුරු හරි යන්න ඕන නම් මේ කොහොමද කන්ටැක්ට් කරගන්නේ? iPhone නම්බර තියෙනවා. ඔව් නේ ෆෝන් නම්බර මොකද්ද? 078යි ඔව්. 72යි 32යි 872. ඒ නම්බර වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන් නේ. විස්තර කරගන්න අපිට මේ කතා කරලා කතා කරනවා ඊට පස්සේ අපි ඇරේන්ජ් කරලා දෙනවා ටිකට් අරගෙන එහෙම කළා නේ. අපි ඒ ටික ඕන කරලා දෙනවා. ලොකු රවුමක් යනවා නේද වැව්වට? කිලෝමීටර් කොහොමද උපරිම ඔක්කොම සෙට් වෙනවා කොහොමද 30ක් විතර වගේ සෙට් වෙනවා දැන් අපි ආවතනින් පටන් ගන්න ඉඳලා මොන වගේ සතුද ඉන්නේ දැන් ඔය වතුර බොන්න නාන්න කාලේ? මේක දැන් මේ දැන් මේ ළඟදී කොටියක් බහිනවා දැන්. ඒ කියන්නේ කැලේ වතුර නැති වුනහම ඔව්. සත්තු හැමෝම බහිනවා. වලහා කොටියා ඒ හැම සත්තුම බහිනවා. අලි නම් කොහොමද දැන් නිතරම ඉන්නවා. ඔව් නේ. ඔව්. මේ හින්දා මේ අනිත් සත්තු ඉතින් දැන් කැලේ වතුර අඩු හින්දා ඔව්. කීයට වගේ වෙලාවටද බහින්නේ සාමාන්‍යයෙන්? උදේ සාමාන්‍යයෙන් අපි එනවා නම් කොහොමද 8:00මාර 9 වගේ වෙනකොට අපි මෙහෙ ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕන නේ. මෙතන ඉන්න ඕනේ. හවසට හවස කොහොමද 2කින් පස්සේ වගේ මෙතනින් යන්න පිටත් වෙන්න ඕනේ. මේ අපි එන්න ඕනේ 3 වගේ වෙනකොට රැවට ඇවිල්ලා ඉන්න. ඩඩට ඉන්න ඕනේ. අපි මෙතන පොඩ්ඩක් ගිමන් අරලා දැන් නැවතත් ගමන ආරම්භ කරන්න හදන්නේ. යමු නේද? යන්න. Guys, let's go. Yeah. ආයේ කියන්නේ විශේෂ කුරුමන ජකානා කියලා ඉන්නවා. එයාලගේ පිරිමි සතු තමයි නිතර තියෙන්නේ. කොක්කුන්ගේද? ජකානා කියලා කුරු වර්ගයක් ඉන්නවා. එයාලා කියන්නේ ඇක්වැටික් බර්ඩ් කියලා කියන්නේ. ජලජ පක්ෂීන් කියලා කියන්නේ එයාලා. නෙළුම් පොලේ තමයි පිටතර දාන පිටේ තුමුරු රස තියෙන්නේ. එයා සාමාන්‍ය ගෑනු කතා මේ නෙළුම් පොල 3-4ක පිටතර දාන්නේ. එකතැන දාන්නේ නැහැ. ඒ දැම්මර පස්සේ ඒවා රකින්නේ පිරිමි සතු. පිරිමි සතුනේ එක තැනක දාන්න නැත්තේ? එකතැනක දාන්නේ නැත්තේ මේ ඊට පස්සේ ආ පිරිමි සතු කීප දෙනෙක් ලව්ව තමයි රක්වන්නේ. හා. ඒක සාර්ථකයි. අනිත් එකතැන දාන්න බෑ. මොකද තියන්නේ අ නෙළුම් පොලේ උඩනේ. ඔව්. බර වැඩි උඩ බීමට වැටෙන්න පුළුවන්. ඒක අර පරිසර අනුවර්තන කිරීමක් තමයි මේ බිත්තරේ හැඩේ තුමුලක් තියෙන්නේ. මොකද පෙරලා යනවානේ රවුම් වගේ හා රෝල් වෙලා යන්නේ නැති නිසා හැඩේ තියෙන්නේ. මේ මොකද්ද මේ සෝන? උක්කර සෝන. උක්කර සෝන නේ. උක්කර සෝන කියන්නේ ඉන්දියාවේ
ලංකාවේ රජවරුන්ගේ ආභරණ හදන්න ගෙන්නපු කම්කරු විශේෂයක්. ඒ කට්ටිය මැරුණට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ ගල් කණු 11ක් විතර හිටවලා වැඩි 11ක් විතර පොළොවේ ගැඹුරට හාරලා එයාලා සතු වස්තුවත් එක්කම මිහිදන් කරපු දණක් තමයි උත්තර සොහන් කියන්නේ. ගොඩක් කට්ටිය දැන් මෑත කාලේ මිනිස්සු හාරනවා මිදන් හොරු ඉන්නවනේ. හාරනවා. එයාලගේ වස්තු ඔක්කොම උකට දාලා එයාලත් දාලා වහනවනේ. ඔව්. මේ කියන්නේ ඉස්කෝලයක් යට වෙලා දිනවනේ. ඔව් ඒ කියන්නේ මේක 1948 මේ වැව පටන් ගන්න. ඔව්. වැඩ පටන් ගන්න 48. ඒකට මේක වැඩ නිමර කරන්නේ 54. ඔව්. ඒතර 48 මේ පටන් ගන්නකොට මේක ගම්මාන 20ක් යට වෙලා තියෙනවා ප්‍රොජෙක්ට් එකට. ගම්මාන 20ක් ප්‍රොජෙක්ට් එකට. ඔව්. ගම්මාන 20ක් කියන්නේ ගම්මාන 20ක් කියන්නේ තමයි 1838 උඹ වෙල්ලස කරල්ල කාලේ සුද්ධෝ මේ පැත්තේ වැව කරලා මිනිස්සු මරනකොට පානක් පත්තරනක මිනිස්සු මේක බය බලා ගිහිල්ලා තියෙනවා. ඒ යනකොට මේ වැවේ ගල්ලේ අසපර ගම්මාන උඩා ගම්මාන දෙක හදන්න කියලා තියෙනවා. ගම්මාන 20ක්. ඉතින් ඒ කට්ටිය පසු කාලේ අර අධ්‍යාපන ලබන්න පටන් ගන්න පස්සේ මේ ගම්මාන 20 හිටපු ළමයින්ට මෙන්න මෙතන තමයි ඉස්කෝලේ තියෙන්නේ කොහොමද ඉස්කෝලේ කියන්නේ. හා. ඊපස්සේ මේක 1954 පෙබරවාරි 12 තමයි ගල්ලෝ ජාති කෘත්‍යයන් ඉතින් ගැසට් කරන්නේ. ඒ ගැසට් කරාට පස්සේ මේකේ තිබුණු ගම්මාන ඔක්කොම අයින් කරලා මිනිස්සුන්ට ඉඩම් දුන්නා පල්ලෙහා. වැව යට ඉඩම්. අල්ගසන්දින් ඇතුලේ තියෙන කොස්තපොළ කියලා ගම්මානේ. ඒ මෙන්න මේ කොස්තපොළවට හිටපු මිනිස්සු පදිංචි කරපු ගම්මාන තමයි ඉස්සර තියෙන්නේ දැන්. වැඩි කාලෙට මේ පාරවල යන්න බෑ නෑ. මේ ඔක්කොම යට වෙනවා. මෙතන හිටිය දැන් අර උළු හරප්පට්ටියක් ඔව් තපොට ඉස්සරහා ඉන්නවනේ. ඇග්‍රෙසිව්ම සත්තු දෙන්න තමයි මේ කුළු වරකයි උළු හරකයි ස්ලොත් බෑ වලහන් වලහයි. වලහන් ඒක තමයි ලංකාවේ ඉන්න ධර්ම සත්තු දෙන්න. පිළිතුරුයි විලෝපිත වෙන්නේ. මෙයාලට මේ නරින්ගේ කරදර නැහැ. නෑ. මේ වගේ සත්තු ළඟට එන්නේ නෑ. ළඟට එන්නේ නැහනේ. කුළුවල සතෙක් කිලෝ වැඩිලා විතර ප්‍රයිස් එක ගිහිල්ලා ඔව්. එතනදී බැරි සතෙක් කිලෝ කුළුවන් හරි ළඟ වෙන එකට අන් දෙකත් හරි ඕනේ නේද? කුඩහරක් කියන්නේ තියක. අනිත් ගැම කැම්ප් තයගමගේ ෆ්ලයිට් එක ෆ්ලයිට් එක යන අලිය කේවද මෙතන? මගෙත් ඒ කැම්ප් එක හා. ග්‍රේලෑන්ඩ් කියනවා ග්‍රේලෑන්ඩ්. අලු අඳුර. අලු අඳුර ග්‍රේලෑන්ඩ් වගේ. ලංකාව වර්ග දෙකක් තියෙනවා පර්පල් ෆේස් මන්කී සහ මෙයාලා ග්‍රේලෑන්ඩ් වර්ග. මෙයාලා ඉන්නේ සාමාන්‍යයෙන් වේලි කලාපේ පර්පල් ෆේස් මන්කී මෙයාලා වල තිත්මුවා අපි ස්පොටඩ් ඩියර් කියලා කියන්නේ. මූ වර්ගයේ ඉන්නවා. ලොකුම මූ කවුලේ ලොකුම එක්කන තමයි අපි ගෝනා කියන්නේ. ඒක දෙවෙනියට තිත්මුවා. ආය අපි ඉන්නවා මේ ඕලුමුවා කියලා කියනවා. සමහර කට්ටිය වැලිමුවා කියලා කියනවා. ඊට පස්සේ අපි මීමින්නා කියන්නේ මූ කුලේ ඉන්න කුඩාම මූ වර්ග. සාමාන්‍ය මේ මලිය දවසට වැඩුණු පිරිමි සතෙක් කියන්න කිලෝ 200 250 විතර කන්න ඕන. එතකොට මෙයාලා ගොඩක් කන්නේ තනකොළ. මේක තමයි කකුලෙන් ගලවලා වැලි අයින් කරලා තමයි කන්නේ. සාමාන්‍ය අලියෙක්ගේ අවශ්‍ය තීරණ වෙන්නේ යා කන ආහාරවල තියෙන වැලි ප්‍රතිශතය. මොකද හේතුව අලියෙකුට එන්නේ 10 සෙට් 6ක් වගේ තමයි ජීවිත කාලෙට එන්නේ. වැලි ඉක්මනට කැවුනොත් දත් ටික ඉක්මනට ගෙවෙනවා. ජනරෝගන වලට කන්න බැරුව තමයි අලිය අවසාන ජීවිත කාලේ මැරෙන්නේ. එතකොට මෙයාලා ආයුෂ වැඩි කර ගන්න නම් හොඳට තනකොළ වල තියෙන වැලි අයින් කරලා කන්න ඕන. සාමාන්‍ය මේ ආසියානු වලින්ගේ මේ කැලේ ඉන්න අලි අවුරුදු 65 70 වගේ තමයි ජීවත් වෙන්නේ උපරිම. ඊට පස්සේ දැන් ඩොමෙස්ටික් කලේ ඉන්නවනේ. ඔය පන්සල් වල ආරෙන්නේ පළවු වල ඇති කරන අලි. එයාලා මෙයාලට අවුරුදු 10ක් විතර අවශ්‍ය තියෙනවා. මොකද එයාලට මිනිස්සු දෙන කෑම නිසා එයාලට වැලි කැවෙන්නේ නැහැ නේද? එයාලගේ දත් පරිස්සම් වෙන ඉඳලා එයාලගේ අවශ්‍ය වැඩි. ඔව් ඉස්සරහට ගන්නව ගජි. මූ සෙට් එක. දැන් මේ වාහන සද්ද වලට බය නැද්ද ඉන්න මූ? සමහර කට්ටිය මොකක්ද ඉන්නවා. ඊගා රාජ්‍යයක් ඉන්නවා.
ඒගොල්ලෝ බ්‍රාහ්මණ උපස්සා. බ්‍රාහ්මණ සයිට් කියලා කියන්නේ ඉන්දියාවේ ඉන්න බ්‍රාහ්මණෝන්ගේ ඇඳුමේ පාට තමයි මෙයාගේ පෙදස්සල පාට. ඒකයි බ්‍රාහ්මණ සයිට් කියන්නේ. අපි දෙන්නේ කිව්ව තව එක්කෙනෙක් ඉන්නවා. අර ඉන්නේ තලියෙක් නේද? දීවර කටයුතු කරන කට්ටියගේ වාඩියක් පේන්න තියෙනවා අපිට ඇති. බඩු ඉරෙන්න යාලට වනජීවී අවසර තියෙන හවස 2 ඉඳලා උදේ 10 වෙනකන් තමයි මාළු අල්ලන්න අවසර තියෙන්නේ. සමහර කට්ටිය වාඩි ගහන් ඉන්නවා අල්ලන මාළු ටික වෙනවරු දිනදා ගොඩට යවනවා සමහර දවස් දෙකකින් තුනකින් කරලා ඉන්න කට්ටිය ඉන්නේ. වේගෙන් දුවන්න පුළුවන් නේ. ඔව් මම මේ මයිග්‍රේට් බර්ඩ් කෙනෙක්. බ්ලැක් වින් ස්ටිල් white bellied she eagle සාමාන්‍ය මෙයාගේ ආයුෂ අවුරුදු 15ක් වගේ තමයි ජීවත් වෙන්නේ. එක කූඩුවක එක පාර්ට්නර් කෙනෙක් එක්ක තමයි ජීවත් වෙන්නේ. හරි විශේෂයි මේ පාර්ට්නර් හොයාගන්න විදිය. සාමාන්‍යයෙන් මෙයා පාර්ට්නර් හොයාගද්දී ගැහණු සත තමයි පිරිමි සත එක්ක ආකර්ෂණය කරගන්න මුලින්ම. ගහක තියෙන අමුවත්තක් කඩලා අරන් අහසට යනවා. ගැහණු සතා ඊට පස්සේ අත්ත බිමට දාද්දී ඒක දකින්න පිරිමි සතු කීප දෙනෙක් කියනවා එකවර. ඇවිල්ලා ඒ අත්ත බිමට හෝ වතුරට හෝ කොහෙට හරි වැටෙන්න කලින් වැඩි වාර ගන්න කල්ලා ගන්න පිරිමි සතා තමයි පාර්ට්නර් විදිහට මෙයා තෝරගන්නේ. ගැහණු සතා තමයි ඉත්තක් කරන් උඩට යන්නේ. උඩට යන්නේ. ඒක හේතුව තමයි මොකද මෙයාලා ලොකු රූස්ස ගස් උඩ නෙස්ට් එක හදන්නේ. ඒ හදලා පැටව ට්‍රේන් කරන්න ඕනේ එයාලා පියාඹන්න. ඊට පස්සේ මෙයාලා ඉස්සලම කරන්නේ කූඩුව වටේට තියෙන කෝටු ටික අයින් කරන්න. ඊට පස්සේ අත් දිගේ කුරුල්ලට යන්න පැටියට යන්න සලස්වනවා. ඊට පස්සේ එතනින් එහාට සතාට යන්න බෑනේ පියාඹන්න බෑනේ. ඊට පස්සේ මෙයාලා කරන්නේ පැටියව අහසට අරන් ගිහලා අතහරිනවා. එතකොට අහසට ගිහලා අතහරින පැටිය බිමට වැටෙන්න කලින් අල්ලා ගන්න පුළුවන්ද කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා තීරණය කරන්න තමයි අර අත්තක් අරන් ගිහලා මුල් ටෙස්ට් එක කරන්නේ. ඒක වැඩි වාර ගන්නක් අල්ලා ගන්න කෙනා මේ පාර්ට්නර් විදිහට තෝරගන්න. මොකද එයා ඒ වැඩේට දක්ෂ නිසා. ඒක තමයි එයාගේ කතාව නේ. ලස්සට ඉන්නවා අපිට කියන්න කාට මාර්ග වෙලාවක් තියෙනවා. රත්තරන් පාට. ඒ වෙලාව අපිට බලලාද අයියේ? පාට වල කරන වෙලාව. ලස්සන කුරුල්ල. ලිටල් ග්‍රීන් බීට්. කොළ පාටම තමයි දෙන්නේ හරි. අම්මට දිනනවා. මොකක්ද මේ කුරුල්ල අරගෙන? ලිටල් ග්‍රීන් බීට්. වතුර බල තිත්නේ. ඒක ලංකාවේ ජාතික සමනලය. අර පාරේ ඉඳාගෙන ඉන්න සතක් දෙනවද? කෑ ගන්න සද්ද නැගෙනවා. මොකද ඒ කෑ ගහන්නේ? ට්‍රම්පට් තමයි. මෙයාට මේ සාමාන්‍යයෙන් හඬවල් ගොඩක් තියෙනවනේ. හඬවල් ගොඩක් තියෙනවා. වනපොල් කිච්චා. අන්න ඉගිල්ලා ගියා මේ පැත්තට. ජයන්ති වැව. ඒ කියන්නේ අර ඉංගිරියාලේ වැවත් එක්ක සම්බන්ධයක් නැද්ද මේ වැව? කිලෝමීටර් එක වෙනපත් තියෙන වැව් දෙක වාම් දාන ගන්නට කරුණාම මේ වැව් දෙකක් තියෙන්නේ ඒකනේ අනියක් තියෙනවා. හැමතැනම අලින්න ඈ. කලින් තර විසිරිච්ච රාංචුවක් ඉන්නේ නේද? අද ලොකු රාජ්‍යයක් තියෙනවා හැපැත්තේ ඉන්නවා. මෝ වයිදන්නේ
ලොකු රංචුවක් තියෙනවා අර. කො කලින් ගියක් තියෙනවා. අම්මට සිටියන ඒකටත් නෙන්නේ. වතුර බොන්නා බලන්න වෙන්නේ. පරිසරය ලස්සනයි නේද? ලස්සන මුරන්චු. ජනුත් එක බෑ වැඩි. මේ පැත්තෙන් එන්න බෑ. අලියා බය වෙනවද? ඇයි? පොඩි සද්දයකට අලියා බය වෙනවා. තනියෙන්. විශාල රංචුවක් ඉන්නවා. 30කට වැඩි ඉන්නවා මෙතන නේ. අපිට අද මේ ගමනට මේ ගයිඩ් කරන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ රණවීර මහත්තයා. අපිත් එක්ක අද මේ ගමනට යන්නේ. ඇලි සම්බන්ධයෙන් බොහොම අත්දැකීම් තියෙන. ඔයාලටත් මේ වගේ ගමනක් යන්න ඕන නම් ගිනියාගල වනජීවි කාර්යාලයට ඇවිල්ලා පුළුවන් මේ මහත්තයාව කන්ටැක්ට් කරගන්න.